හායි යාළුවනේ ඉතින් ඔයාලට කොහොමද? ඔන්න ඉතින් දැන් වෙලාව හවස 3 විතර ඇති. ඉතින් අපි අද වීඩියෝ එක පටන් ගන්නෙ අපේ අක්කලා ගෙදරින්. ඉතින් අක්කලා ඉන්නේ අපේ ගෙවල් වලට වැඩිය ටිකක් දුරක් වෙනවා. පැය 2ක විතර දුරක් එන්න ඕන. දැන් ඉතින් අපි අක්කලාට ඇවිල්ලා ඉතින් අද දවස නැවතිලා ඉතින් කාලයක් ගත කරලා යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා මං හිතනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරගෙනම වීඩියෝ එක බලන්න කියලා ඔයාලට කියනවා. ඉතින් ළමයි මෙහි පොඩි අය දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් එක වසරේ අනිත් එක්කෙනා පෙර පාසල් යනවා. ඉතින් මං හරිම ආසයි මෙහෙ එන්න. ඉතින් පොඩි අයත් එක්ක කාලය ගත කරනවා කියන්නේ ඉතින් ඒක මාර මානසික සුවයක්නේ. ඉතින් අම්මෙක් වෙන්න ඕනේ නැහැනේ. දරු සෙනෙහස දැනෙන්නේ ඉතින් පුංචි කෙනෙක් කියන්නේ ඉතින් අම්මා වගේම තමයි. ඉතින් දරුවන්ගේ ආදරය ඒ විදිහටම දැනෙනවා. ඉතින් මං හරිම ආසයි ඉතින් මේවා බලත් එක්ක මේ විදිහට කාලය ගත කරන්න. ඉතින් අක්කත් ඉන්නවා. ඉතින් ඔන්න දැන් අපි ඇවිල්ලා තේ ටිකක් බොන්න තමයි හදන්නේ. අක්කා තේ එකක් තියලා තේ ටික වක් කරන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට. ඉතින් ඉස්සර නම් සති 2ක් 3ක් වුණත් මෙහෙ ඉඳලා ඉතින් ඒ විදියට යනවා. දැන් ඉතින් එහෙම බැහැනේ. කසාද බැන්දට පස්සේ යුතුයකම් වගකීම් වලින් අපේ ජීවිතේම පිරෙනවනේ. ඉතින් ඒ වගේ දවස් ගණන් අපිට ඉන්න බෑ. ඉත ලැබුණ වෙලාවට ඉතින් ඇවිල්ලා එක දවසක් හරි මේ විදියට ගත කරලා යන්න තියෙනම් ඒක තමයි වටින්නේ. ඉතින් ඔන්න මම දැන් බිස්කට් එකකුත් කාලා මේ විදියට තේ එක බොන්න තමයි හදන්නේ. රසම රසට තේ එක හදලා දෙවුණා අක්කා. ඉතින් පොඩි අයත් එක්ක අක්කත් එක්ක ඉතින් මේ විදියට කතා කර කර ඉතින් අපි තේ එකේ රස බැලුවා. ඉතින් හරිම ලස්සන මොහොතක් මේක. ඉතින් ගෙදරටම වෙලා ඒකාකාරී ජීවිතයක් ගත කරන මට මේ වගේ එක දවසක් වුණත් මාර විදියට වටිනවා. ඉතින් ජීවිතේට වෙනසක්නේ. ඉතින් ඒ වගේ දවසක් මම මාර විදියට ආසාවෙන් විඳිනවා. ඉතින් හරිම ආසයි මේ වගේ දවස්වලට මං. ඉතින් මේ විදියට බිස්කට් එකක් කාලා තේ එකක් බීලා ඉතින් මේ විදියට ලස්සන මොහොත ගත කරනවා. ඉතින් මට වැඩි දේවල් අවශ්‍ය නැහැ. පොඩි පොඩි දේවල් වලින් මං මාර විදියට සතුට හොයනවා. ලොකු දේවල් වලින් ට වඩා පොඩි පොඩි දේවල් වලින් මං සතුටු වෙන කෙනෙක්. ඉතින් අපිට තියෙන විදියට අපිට ලැබෙන දේවල් අනුව අපි සතුට හොයා ගන්න ඕන. ඉතින් මේ විදිය තමයි ඉස්සරහා පාර තියෙනවා. ඊට එහා මහා පාර තියෙනවා. ඉතින් මෙතන පොඩි අතුරු පාරක් තියෙන්නේ අක්කලා ගෙවල් ඉස්සරහා. ඉතින් මේ ඉන්නේ පොඩිම චූටි දූවෝ. ඉතින් එයා හරිම හුරතල් හරිම විසේ. ඉතින් එයාලා දෙන්නත් එක්ක මේ විදියට ටිකක් එළිය ඇවිද ටිකක් වටපිටාව බල ඉතින් අපි හිටියා. ඉතින් මේ බලන්නකො එයාලගේ වැඩ කොහොමද කියලා. ඉතින් පොඩි අය කියන්නේ ඉතින් විසේ වුණාට එයාලා අපි කියන දේ අහනවා. ඉතින් අපි ආදරෙන් ඒ විදියට කියලා දුන්නට පස්සේ ඉතින් පොඩි අය බලා ගන්නවා කියන එකත් හිතනම තරම් අමාරු තමයි. ඒ වුණාට අපි අර එයාලගේ මානසික මට්ටම ගැන හිතලා එයාලා හිතන විදිය හිතලා අපි කටයුතු කරොත් එයාලත් එක්ක කාලය ගත කරන එක අමාරු වෙන්නේ නැහැ. අර සැරවැර කළා ඒ විදියට එයාලට දේවල් කියලා දෙන්න ගියොත් අපිට කොහොමත් අමාරු වෙනවා. ඉතින් හොඳින් කියලා දීලා ආදරෙන් එයාලත් එක්ක හිටියහම අපිට ඒ කාලේ ලස්සනට ගත වෙනවා. මහන්සියක් දැනෙන්නේ නැහැ. පොඩි අයත් එක්ක ඉන්න එක මහා අමාරුවක් කියලා දැනෙන්නෙත් නෑ ඉතින්. ඉතින් අපි එළිය ටිකක් ඇවිදලා ඉඳලා මං හදන්නේ මේ පොඩි දෙන්නට චිත්‍රයක් පාඩ කරන්න දෙන්න. ඉතින් පත්තර දෙකක්ම ගෙනල්ලා දීලා තිනවා. ඉතින් මේවයි වැඩ තිනවනේ ඉතින් මෙයාලට. ඉතින් මං ආවට පස්සේ ඉතින් මේ වගේ පොඩි වැඩ එයාලට කියලා දෙනවා. ඉතින් ගොඩාක් දුරට මට ඉතින් හැමදාම වගේ වෙන්නේ නැහැ. කලාතුරකින් එන්නේ. ඉතින් එයාලත් ආසාවෙන් සතුටින් ඉන්නවා. ඉතින් මාත් ආසයි. මාත් සතුටින් තමයි ඉන්නේ. ඉතින් මම මේ විදියට ඉතින් එයාලට පාඩ කරන්න චිත්‍රයක් දෙනවා. ඉතින් එයාලත් අර අම්මා මේ කියන්නේ අර වෙනසන්නේ එයාලටත්. ඉතින් ඒක නිසා අර මං කියන විදියට ඒව කරනවා. ඉතින් පොඩි අය කියන්නේ ලොකු අය වගේ නෙවෙයිනේ. හිතේ කිසිම කහටක් නැහැ. හිතේ කිසිම වෛරයක්, ක්‍රෝධයක් කිසි දෙයක් නැහැ. ඉතින් ඒ අයත් එක්ක කාලය ගත කරන්න තියෙනවා කියන්නේ ඉතින් ඒක මානසික සුවයක්. ඉතින් මේ විදියට ඉතින් මං එයාලට පාට කරන්න දීලා ලස්සන චිත්‍ර දෙකක් දුන්නා. ඉතින් මාත් හරි ආසයි මේ වගේව පාට කරන්න. ඉතින් ඉස්සරහට මාත් පොඩි රූපයක් පාට කරා. ඉතින් මේ විදිය තමයි
දැන් වෙලාව 5 විතර වෙලා. ඉතින් අපි මේ විදියට චිත්‍ර ටික පාට කරා පොඩි අය දෙන්නත් එක්ක. ඉතින් හරිම ලස්සනට අද දවස ගත වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි අද දවස ඉක්මනින් ගෙවෙනවා. දැන් අර ගෙදර ඉන්න වගේ දවස්වල දවස් ගෙවෙන්නේ නැහැ. දැන් මේ වගේ දවස්වලට අපිට තේරෙන්නේ ඉක්මනින්ම කාලය ගත වෙනවා කියලා. ඇයි අපි ආසම වෙලාවල්නේ ගත කරන්නේ. ඉතින් ඒ විදියට ඔයාලටත් දැනෙලා තියෙනව නේද? අපි ආසම අයත් එක්ක මේ විදියට කාලය ගත කරනකොට ඉක්මනින් කාලය යනවා වගේ තමයි අපිට දැනෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවල් හිමීට ගත වෙනව නම් හරිම ෂෝක් අනේ. මාත් ගොඩක්ම ආසම දෙයක් තමයි චිත්‍ර පාට කරන්න. ඉතින් මාත් ඉස්සරහට හිතාගෙන ඉන්නවා ලස්සන පොඩි චිත්‍ර පොතක් අරගෙන පාට පෙට්ටියකුත් අරගෙන ඉතින් මට මනසට සැහැල්ලුවක් අවශ්‍ය වෙලාවට චිත්‍රයක් පාට කරලා ඉතින් ඒ වගේ මානසික සුවයක් ලබන්න මං හරිම ආසයි. ඉතින් චිත්‍රයක් පාට කරනවා කියන්නේ ඒක අමුතුම මානසික සුවයක්. ඉතින් ඔයාලත් ඒ වගේ කරන්න. ඔයාලට මානසික පීඩනයක් දැනෙන වෙලාවට මේ වගේ චූටි චිත්‍රයක් පාට කරන්නකෝ. ඉතින් එතකොට අපිට මාර මානසික සුවයක් දැනෙනවා. ඒක ඉතින් කරලම බලන්න ඕන. ඒක එතකොට තේරෙයි මාර මානසික සුවයක් කියලා. ඉතින් මේ විදියට පොඩි බබාව ලස්සනට මේක පාට කරා. ඉතින් මං එයාට කියලා දුන්නා මේ පාටෙන් පාට කරන්න මේ පාටින් පාට කරන්න එහෙම කියලා දුන්නා. ඉතින් අපි එයාලට කියලා දුන්නාම එයාලා ඉතින් මේ විදියට කරනවා. අපි අර සැරවැර කරලා ගහලා බැනලා එහෙම කරන්න ගියාම තමයි ඉතින් පොඩි ටිකක් විශේෂ වැඩි වෙන්නේ. ඉතින් මේ විදියට ආදරෙන් කියලා දුන්නාට පස්සේ එයාලත් ඒ විදියට අහලා වැඩ ටික කරනවා. ඉතින් ලේසි නෑ පොඩි දෙන්නෙක්ගේ වැඩ කරගෙන ජීවත් වෙනවා කියන එක. ඉතින් අක්කට ගොඩක් මහන්සි. අක්කට මේ වගේ වෙලාවක් ඉතින් එයාට ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් මම මේ විදියට ඒ දෙන්නත් එක්ක කාලය ගත කරා. ඉතින් මේ පොඩි කට්ටිය ඉක්මනින් ලොකු වෙනවා. දැන් ඉතින් ඒ කියන්නේ අර පොඩි කාලේ ලස්සන සුන්දර කාලේ මේ විදිහට ගත කරන්න වෙන්නේ මහ කාලයක් නැහැනේ අපිට. ඉතින් ඒ කාලේ අපි කොහොම හරි යාලත් එක්ක ගත කරන්න ඕන. ඒ කාලේ තමයි ගොඩක්ම ලස්සන සුන්දර. ඉතින් මේ විදිහට ඉතින් අපි ඉතින් ලස්සනට මේ චිත්‍ර පාට කරා. ඉතින් මාත් ඉස්සරහට ලස්සන චිත්‍රයක් පාට කරා. ඉතින් බලන්නකෝ යාලත් කොහොමද කියලා. ඉතින් මම මේ චූටි බබාට කියලා දුන්නා පාට කරනකොට පිට යවන්න නැතුව මේ විදිහට ලාවට පාට කරන්න කියලා. ඉතින් ලාවට පාට කරාට පස්සේ චිත්‍රේ ලස්සනයි. ඒ කියන්නේ අර ගන්නට තදට පාට කරාට පස්සේ ඒ කියන්නේ කිසිම ලස්සනක් පේන්නේ නැහැ. මේ විදිහට ලාවට අත වැඩි තද කරන්නේ නැතුව මේ විදිහට පාට කරාම ඒ චිත්‍රේ මාර විදිහට ලස්සනක් පේනවා. ඉතින් මම එයාලට කියලා දුන්නා මේ විදිහට පාට කරන්න, මෙහෙම පාට කරන්න, මේ පාට වලින් පාට කරන්න එහෙම කියලා. ඉතින් එයාලා කියපු විදිහටම කරා. මේ පුතාණන් ටිකක් තද කරලා තමයි පාට කරන්නේ. ඉතින් එයාලට හිමීට ඒව ආදරෙන් කියලා දුන්නාම ඉතින් එයාලා ඒව හදා ගන්නවා. ඉතින් මේ බලන්නකො මම මේ විදිහට චූටි රූපයක් පාට කරා අශ්වයෙක්ගේ. ඉතින් මාර ආසයි මම මේ විදිහට චිත්‍ර පාට කරන්න, චිත්‍ර අඳින්න. ඉතින් මම ඒක මාරම ආස දෙයක්. ඉතින් ඔයාලත් එහෙම වෙන්නේ නැති නේද? චිත්‍රයක් පාට කරන්න හරිම ආසයි නේද? ඉතින් මේක භාවනාවක් වගේ. ඉතින් අපි ඒකටම ඒ කියන්නේ ඒක ගැනම හිතන කරන්නේ අපිට හිතට වෙන දේවල් එන්නේ නැහැ. ඉතින් මේක භාවනාවක් වගේ.
හරි ලස්සන දෙයක්. ඉතින් අපි චිත්‍රයක් පාට කරනකොට ලස්සනට පාට ගලපලා පාට කරන්න ඕන. ඉතින් මම මේ විදිහට අශ්වය පාට කරේ අලු පාටින්. අශ්වයගේ වලිගේ කකුල් ඒවා පාට කරේ කළු පාටින්. ඉතින් හරිම ලස්සනයි නේද? ඉතින් අපි ලස්සනට ගලපලා මේ විදිහට චිත්‍රයක් පාට කරාම මාරම ලස්සනයි. වැඩි පාට තද කරන්නේ නැතුව තමයි පාට කරන්නත් ඕන. ඉතින් මේ බලන්න චූටි පුතා පාට කරන විදිය ලස්සනයි. ඉතින් එයාට හිතෙන විදියට හරිම ලස්සනට පාට කරලා තියෙනවා. ඉතින් මේ චූටි දූ පාට කරපු දේ ඉතින් හරි ලස්සනයි නේද? ඉතින් දැන් ඔන්න වැඩ නම් කරලා ඉවරයි. මම මේ ටික පාට ටික පිළිවෙලට දාලා ඉතින් මේ පොත් ටික අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් පොඩි දෙන්න දැන් නැගිටලා ගිහින් එයාලට ගොඩක් වෙලා මෙතන හිටියනේ. ඉතින් එහෙම පොඩි අයට එකතැන ගොඩක් වෙලා ඉන්න බෑ. ඉතින් ඒක පොඩි අයගේ හැටිනේ. ඉතින් මම මේ විදියට මේ ටික අස් කරගත්තා ඉක්මනින්. අපිට තව ලස්සනට කාලය ගත කරන්න ඕනනේ. ඉතින් එකම දේ කර කර ඉන්නත් බැහැනේ. ඉතින් මම එළියට ආවා. ඉතින් මේ විදියට එහා පැත්තේ ගෙදරක කුකුල් කූඩුවක් ඇරලා තිබුණා. ඉතින් අපි ඒක දිහාත් බලන් හිටියා. ලස්සන කුකුල්ලු හිටියා. මේ විදියට අර කකුල් වල අර ලෝම තියෙන කුකුල්ලු. ඉතින් එයාලා හරිම ලස්සනයි. ඉතින් මේ විදියට බිම් වැටිලා තියෙන බත් එහෙම හුලං කනවා. ඉතින් ඒකත් දිහා බලාගෙන අපි ඉතින් පොඩි අයත් එක්ක මෙතනට වෙලා ටික වෙලාවක් හිටියා. ඉතින් ඔයාලත් බලන්නකෝ වීඩියෝ එක කොහොමද කියලා. කුකුල්ලු ටිකක් බයයි. ඉතින් අපි ටිකක් ළඟට යනකොට මේ පොඩි අය සද්ද කරනකොට දුවලා යනවා. ඉතින් ටික වෙලාවක් එයාලා දිහාත් බලන් ඉඳලා ඉතින් ඉස්සරහ පැත්තට ආවා. ඉතින් අක්කා රෙදි ගන්නවා. දැන් ඉතින් පහමාර විතර වෙලා දැන් ටිකක් කළු කරලා තියෙන්නේ. දැන් ඉතින් මේ පැත්තට මෙහෙම තමයි. උදේවරුේ ටිකක් අවුව සැරටම පායනවා. ඒ කියන්නේ සාමාන්‍ය අවුව නෙවෙයි තියෙන්නේ සැරටම අවුව පායලා. හවස් වේගෙන වෙද්දී හොඳ ධාරානිපාත වරුසාව පටන් ගන්නවා. ඉතින් ඔන්න දැන් අපි චූටි බබාලා දෙන්න අක්කා හොදලා දුන්නා. ඉතින් මම ලස්සන ඇඳුමක් අන්දලා ඉතින් අද එයාලට වෙනසක් නේ. ඉතින් මං ඒව කරන්නේ. ඉතින් එයාලා ආසාවෙන් මං කියන විදියට ඉන්නවා. ඉතින් මං ලස්සන ඇඳුමක් අන්දවලා ඉතින් එයාලට පවුඩර් දාලා ඉතින් මේ විදියට කොණ්ඩේ පීරලා එයාලට කිව්වා පාරේ පැත්තෙන් යනවා මල් කඩන්න යනවා. ඉතින් දැන් හරිම ආසාවෙන් ඉන්නේ. ඉතින් මම මේ විදිහට කොණ්ඩෙත් පීරලා අපි කට්ටිය මල් කඩන්න යන තමයි හදන්නේ. ගොඩක් දුරකට යන්නේ නැහැ. ඉතින් මෙයාලගෙට ඉස්සරහා චූටි පාරට තමයි යන්නේ. ඉතින් අපි රවුමක් දාලා ඉතින් මලුත් කඩාගෙන එන්න තමයි ඉන්නේ. ඉතින් මෙයාලා හරිම ආසාවෙන් ඉන්නේ. මේ බලන්නකො ඉතින් කොහොමද ආදරේ කියලා. මේ ඉන්නේ පුතා. ඉතින් එයාත් හරිම ආසාවෙන් ඇඳුම් ඇඳගෙන යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් මෙයාට පොඩි බයිසිකලයක් ගෙනල්ලා දීලා ඉතින් ඒකේ පාරේ පදින්න හරිම ආසාවෙන් ඉන්නේ. කිව්වට අහන්නේ නැහැ. කොයි වෙලෙත් ඒක අරන් ඇවිල්ලා පදින්න තමයි හදන්නේ. ඉතින් එහෙම තමයි පොඩි අය. ඉතින් අපිත් පොඩි කාලේ එහෙමනේ. මොකක් හරි දෙයක් අරන් දුන්නට පස්සේ ඒක දිහා බල ඉතින් සතුටු වෙනවනේ. එහෙම තමයි ඉතින් පොඩි කට්ටිය කියන්නේ. ඉතින් ඔන්න දැන් අපි පාරට ආවා මල් කඩන්න. ඉතින් මං චූටි දූට මේ බබාට කියලා දුන්නා මේ විදිහට මල් කඩන්න මේ විදිහට පිළිවෙලට තියන්න. ඉතින් හැමදේම අපි කියලා දෙන්න ඕනනේ. පොඩි කාලේ කියලා දුන්නට පස්සේ එයාලට ඒව හිතට යනවා.
ඉතින් මේ විදිහට කියලා දීලා ඉතින් මං එයාට ඒව කරන්න දුන්නා. ඉතින් අපි හැමදාම ඕක කරනවනේ. පොඩි කට්ටියට ඒව කියලා දෙන්න ඕනනේ. ඉතින් මේ විදිහට ඒ දෙන්න මල් කඩාගෙන ඇවිල්ලා ලස්සනට මල් ටික පිළිවෙලට තියාගත්තා. දැන් නම් 6ට කාලක් විතර ඇති. ඉතින් දැන් නම් හොඳටම කළු කරලා තියෙන්නේ. වහින්න වගේ තියෙන්නේ. ඉතින් අක්කා නම් දැන් උයන්න ලෑස්ති කරනවා කිව්වා. ඉතින් මාත් යන්න ඕනේ පැත්තට. ඉතින් අපි මල් ටික කඩලා පහන තියලා පොඩි අයත් එක්ක අද ගාත කියලා තමයි ඉතින් උයන්න යන්නේ. අක්කා ඊතුරු වැඩ ටික කරාවේ. ඉතින් ඔය විදිහට තමයි අද මගේ ලස්සන දවස ගත වෙන්නේ. ඉතින් එන්නකෝ බලන්න ඕනේ. ඉතින් අපි පහනක් තියුවා. පහන තියලා පොඩි අය දෙන්නත් එක්ක මං ගාත කිව්වා. ඉතින් එයාලා එක තැනක තියාගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වුණත් ඉතින් මෙහෙම ගාත කියන්න ඕන. ඉතින් මේ විදිහට ඉන්න ඕන කියලා හැමදේම කියලා දීලා එයාලාත් එක්ක මං ගාත කියලා ඔන්න ඉතින් කුස්සිය පැත්තට ගියා විතරයි හොඳටම වහිනවා. ඉතින් ඔයාලට පේනව නේද? ඔයාලා පැත්තෙත් මේ වගේ නේද මේ දවස්වල ආපදාවන් වෙනවා. ඉතින් මේ වගේ තමයි අපේ පැත්තටත් අපේ අක්කලේ පැත්තටත් හැම පැත්තටම මේ වගේ වෙන්නේ නැති කියලා මං හිතනවා. අපි එන අතරමඟත් ගොඩක් ආපදා වෙච්ච දේවල් දැකලා තිබුණා. ලයිට් වයර් ගැලවිලා, ගල් පාරට වැටිලා, ওই වගේ දේවල් වතුර දොළවල් වල වතුර වැඩි වෙලා. ඉතින් එහෙම තමයි ඉතින් කාලයකට ඔහොම දේවල් වෙනවනේ. ඉතින් අපි සබාදහමට ආදරය කරනවා නම් ඒ දේවල් අපිට වෙනව අඩුයි. ඉතින් හැමෝම පුරුදු වෙන්න ඕන ගහක් කැපුවත් ගස් දෙක තුනක් හිටවන්න. ඉතින් ඒ විදියට හිටියාම අපිට සබාදහමෙන් වෙන විපත් අඩු වෙනවා. ඉතින් ඔන්න අපි කතාවෙන් කතාව මං අක්කට පොල් ටිකක් ගාලා දුන්නා. ඉතින් අපි අද රයිස් එකක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ මේ වැස්සේ. ඉතින් බත් එකක් තියලා ඉතින් බත් එකක් ටික වෙලාවක් නිවා ගත්තා. ඊට පස්සේ අක්කා හැමදේම එළවලු ටික ලෑස්ති කරගෙන තියුණා. ඉතින් මුලින්ම අපි සොසේජස් ටික බෙද ගන්න තමයි හදන්නේ තෙල් ටිකක් දාගෙන. ඒ ටික වෙලාවක් බෙදුනට පස්සේ ලීක්ස් කැරට් ඔය ටික දාලා මේ විදිහට තෙලේ ටිකක් බෙද ගන්නවා. ඉතින් මේ රයිස් එක මාර රසට තියුණා. ඉතින් හරිම රසයි. ඉතින් එන්නකෝ ඔයාලත් බලන්න. ලුණු ටිකක් ඒ වගේ මිරිස් කෑලි ටිකක් ගම්මිරිස් ටිකක් දාලා ඒක හොඳින් කවලම් කර ගන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි මෙහෙ ආවට පස්සේ ඉතින් රයිස් හදනවම තමයි ඉතින් මම හරිම ආසයි ඉතින් මෙහෙ අක්කා හදන රයිස් කන්න හරිම රසයි ඒක. ඉතින් ඊළඟට බිත්තර 3ක් මේ විදිහට කඩලා දාගත්තා. ඉතින් එළිය ලිපේ දර ලිපේ තමයි හදන්නේ. ඉතින් ඒක තවත් රස වෙනවා. එතකොට අර ගෑස් ලිපේ හදන වගේ නෙවෙයිනේ. එළිය ලිපේ හදනකොට. ඉතින් මේ ටිකත් මේ විදිහට කවලම් කර ටික වෙලාවක් බෙද ගන්න ඕන. ඉතින් දැන් එළිය හොඳටම වහිනවා. හරිම හීතලයි. ඉතින් දැන් බත් ටිකක් දාලා මේ විදිහට හොඳින් මික්ස් කර ගන්න ඕනේ. ඉතින් ඔයාලට මං ඉස්සරහට මේ වගේ කෑම මගේ දවසේ හදන කෑම වර්ග ඒවත් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ දවස අද ගත වුනේ. ඉතින් ඔයාලට බුදු සරණයි.